වාසිකත් ඉතින් තියෙනවනේ පැති දෙකක්. ඒ වගේ තමයි යුනිට් ට්‍රස්ට් එකක් තියෙනවා වාසි වගේම අවාසිත්. අපි වාසි අවාසි දෙක අද අපි කතා කරමු. යුනිට් ට්‍රස්ට් එක තියෙන එක වාසියක් තමයි. ඔයාට zero knowledge උනත් ඔයාට ඒ ගැන කිසිම අවබෝධයක් නැතුණත් ඔයාට සල්ලි මවන්න පුළුවන් යුනිට් ට්‍රස්ට් එකේ. ඒ වගේම තව වාසියක් තියෙන ආයෝජන කලඹ කරන ඒවා සල්ලි දාන්නේ. ඔයා මනි මාකට් දානවා, ඊට පස්සේ ස්ටොක් මාකට් දානවා, බොන්ඩ්ස් වල දානවා. ඔයාගේ ඉතින් සල්ලි එක එක තැන් වල ආයෝජනය කරාම ඔයාගේ රිස්ක් එක මාරම විදියට අඩුයි. ඒක යුනිට් ට්‍රස්ට් වල තියෙන මාරම ලොකු වාසියක්. අනිත් ඉතින් ඔයාලට ටයිම් එක නෑ. ඔයාලට කාලේ නෑ කියලා. ඔයාට ඒකෙම ස්ටොක් මාකට් එක දැන් ඉන්වෙස්ට් කරනවා නම් හැමතිස්සෙම ටච් එකේ ඉන්න ඕනේ නෑ. ඒකට යම් කිසි සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්න ඕනේ. ඔයාට ඒ ටයිම් එක ඔයාට නැත්තම් ඔයාට ඒ ගැන පොඩ්ඩක් තේරෙන්නේ නැත්තම් ඔයාට ඒ වගේ මාරම වාසි තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඔයාට ඒ වගේ ලොකු වාසි තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ යුනිට් ට්‍රස්ට් එකේ ඒ වගේම තව අවාසිත් තියෙනවා. මොකද හිඩින් ෆී තියෙන්න පුළුවන්. දැන් අපේ සල්ලි තව කෙනෙක්ට දීලා ආයෝජනය කරන්නේ ඒගොල්ලන් නිකන් නෙමෙයි ආයෝජනය කරන්නේ. ඒගොල්ලන්ට ඇත්තටම මේක අහන්නේ නෑනේ. නිකන් ආයෝජනය කරන්නේ. ඒගොල්ලන් ඒ ආයෝජනය කරන්නේ ඔයාගේ සල්ලි එයාලටත් ලාභයක් එන විදිහට. ඒක ඔයා හිතන්න ඔයා ඉන්වෙස්ට් කරන ගානෙන් 100ට එකක් දෙකක් සමහරකට 100ට 3ක් ඒ වගේ ගණක් ඒගොල්ලන්ට ෆී එකක් විදිහට යනවා. ඊට පස්සේ දාන සල්ලි ඔයා මනි මාකට් එකට දාලා ඔයාට වෙලෙම ආය සල්ලි අනිත් පැත්තට ගන්න පුළුවන්. ඒකේ පොඩි ෆී ඇඩ් වෙන්න පුළුවන් 100.5ක් 100ට එකක්. ඒ වගේ ඔයා දාන සල්ලි ආපස්සට ගද්දි පොඩි ෆී එකක් ඇඩ් වෙන. ඊට පස්සේ තව ඇඩිෂනල් ෆීස් වර්ග තියෙනවා. ඒ වගේ ඔයාට ඇඩ් වෙන්න පුළුවන්. ඒක තමයි ඔයාට තියෙන ලොකුම අවාසිය. තව අවාසියක් තියෙනයි ඔයාගේ සල්ලි තව කෙනෙක්ට දීලා ඔයාට හම්බෙන්න ප්‍රොෆිට් එකෙන් ඔයා ගානක් දෙන්නේ. ඒ ඔයාගේ සල්ලිනේ. අන්න ඒ වගේ එතනත් ඒ වගේ පොඩි අවාසියක් තියෙනවා. හැබැයි ඉතින් අවාසි විතර නෙමෙයි තියෙන වාසිය බලන්නකෝ. ඔයා නිකන් ඔයාගේ සල්ලි නිකන් තියන් ඉන්නවට වඩා ඒකේ ලොකු ගානක් හොයලා ඒකෙන් චූටි ගානක් තව කෙනෙක්ට දුන්නත් පාඩු නෑනේ. මොකද ලක්ෂයක් හොයලා රුපියල් 2000 3000 දුන්නට පාඩු නෑනේ. ඒවා ලක්ෂයක් හොයන්න නැති ඉන්නවට වඩා එහෙම නැත්නම් හරි ලක්ෂෙම නෑ. අන්න ඒකයි යුනිට් ට්‍රස්ට් එකේ තියෙන වාසි වගේම අවාසි. ඉතින් අද චූටි වීඩියෝ එකක් ගෙනාවේ. මම හිතන එක හොඳටම තේරෙන්නේ නැති කියලා යුනිට් ට්‍රස්ට් එකේ තියෙන වාසි වගේම අවාසි මොනවාද කියලා. මේ ඉස්සරහට අපි යුනිට් ට්‍රස්ට් එකේ ඉන්වෙස්ට් කරන විදිය හරියටම තව ඉස්සරහට අපි කතා කරමු.